කියනවා සිදු වුණේ ජනසංහාරයමයි. ඒ ජනසංහාරයට යුක්තිය ඉල්ලා දිනපතා ඒකට මුණ දුන්නු සියලු දෙනා කෑ ගහනවා වගේම මේ මාස 18 වෙනි දින උතුරු නැගෙනහිර පළාතේ ඉන්න සියලු දෙනාම මුලිවාල්කල් ඒ ගමකට ඇවිත් ජීවිත පූජා වුණු සියලු දෙනා සීකරමින් යුක්තිය ඉල්ලා සිටින මොහොතක ඔබ බලාපොරොත්තු වනා වූ යුක්තිය අපි ඉටු කරන්නේ නැහැ කියලා දේශපාලන සාරය අරගෙන වර්තමාන ආණ්ඩුව පවා ගම කරන මොහොතක මෙතන ඉන්න අපි ඒ ඔවුන්ගේ දේශපාලනික ඒ ස්ථාවරයට අපගේ විරෝධතාවය පළ කරමින් සිදුවුණේ ජනසංහාරයමයි. ඒ ජනසංහාරයට යුක්තිය ඉටුවන තාක්කල් උතුරු නැගෙනහිරින් අපේ සහෝදර ජනතාවත් එක්ක අපි හිට ගන්නවාමයි. ඒ ගමන ඔවුන් බලාපොරොත්තු වෙන ආකාරයෙන් සිදුවන තාක්කල් ඒ ගමනට අපි එක් වෙනවා කියන ඒ අදිස්ථානත් එක්ක අදියේදී ප්‍රසන්න නම් මේ බාධා කරන්නට බොහෝ අය සූදානම් සිටින බව අපට ආරංචි ලැබෙනවා. මේ තමයි මේ රටේ තිබෙන ජාතිවාදය. මේ ජාතිවාදයේ එක කොටසක් ලෙස තමයි විජිත හේරත් අර විදිහට. එහෙනම් විජිත හේරත් පව ඒ ජාතිවාදී ස්වරූප අරගෙන තමයි ඒ ප්‍රකාශන කරලා තිබෙන මොහොතක අපි අපේ ස්ථාවරය පිළිබඳව අපේ ගමන් පිළිබඳව මේ සාකච්ඡා ගොඩනගමු. ඒ සියල්ල අහිමි කරගනිමින් මා ඉපදුණු දේශයට මාගේ දේශපාලන ස්ථාවරයට යුක්තිය ඉටු කර යුතුයි කියන පරමාර්ථය අරගෙන තමන්ගේ දේශපාලන ගමන යන මොහොතක තමයි මේ අවුරුද්දේ අපෙත් එක්ක පිටින්නේ මේ සාකච්ඡා මෙවන්න. එතකොට මේ සාකච්ඡාවට පෙර දකුණේ අපිට තිබෙන ප්‍රශ්න පිළිබඳව අපි උන්ට ප්‍රශ්න ටික යොමු කරලා තිබෙනවා. ඒ ප්‍රශ්න අදාළ කරගෙනමින් ඔහුගේ කතාව පවත්වයි. මේ කතාවෙන් පසුව අපිට පුළුවන්කමක් වෙනවා ප්‍රශ්න අසන්නට අපගේ අදහස් බෙදාගෙන මේ තම ආරාධනා කරනවා අපගේ කන්නන් සහෝදරයාට මුලින්මයි ඒ කියනවා දේශපාලන සහ දකුණේ තිබෙනා වූ අභියෝගයට කෙසේද මුහුණ දෙන්නේ කියන කාරණා පිළිබඳව අපට එක්ක සාකච්ඡා කරමු. இந்த தீவின் சொந்தக்காரர்களாகிய நாங்கள் இரண்டு தரப்புகளாக்கப்பட்டு ஒரு தரப்பு இன்னொரு தரப்பின் மீது இந்த இனப்படுகொலை நிகழ்த்துவதற்கான வழிவகைகள் மேற்கொள்ளப்பட்டு இன்று 16 ஆண்டுகள் decision අපි සියලු දෙනාම මේ ශ්‍රී ලංකාව කැමති වෙනම රාජ්‍යයක් ඉල්ලන සාකච්ඡා කරනවා විතර වෙනම රාජ්‍ය වෙනම කොටසක් දෙන්න බෑ මේ රටේ. වෙනම කොටසක් දෙන්න බෑ මේ රටේ. සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා සමගිය ජීවත් වෙන්න
දෙමළ ජනසංඝාරයක් උඩයි කියලා කියනවා. මේක අපි කඩන්න දෙන්නේ. අපේ මිනි උඩින්දවා ඔයාලට මේක කරන්න වෙන්නේ. අපි මිනි උඩින්දවා අණ්ඩ කුමාර දිසානායක නීතිය ක්‍රියාත්මක කරයි. අණ්ඩ කුමාර දිසානායක නීතිය ක්‍රියාත්මක කරන්න. ඔයා නීතිය සමටන සුවර්ණීය අයිතිය දෙන්නේ කොහමද? රාසමානික්කන්ට අධිකරණියෝ කඩකල පෙළපාලියට පුළුවන් මුතුරේද හතර වටේ. හැබැයි අපි අධිකරණියෝ කඩකල නෑ. සාමකාමී අදහස් ප්‍රකාශ කරා. ඒකට අපි ඇවිල්ලා ඉන්නේ මිනිමාරු කොටින්ග සමරන්න. රාජ්‍ය අනුග්‍රහයෙන් සමරන්න. රාජ්‍ය අනුග්‍රහයෙන් මිනිමාරු කොටින්ග සමරන්න බෑ. අපි ආලෝ මෙරට මිනිස්සුගේ බලගේ දරුවෝ සමුදායට පොලිසියට බලගේ බිරින්දෑවරු මැරුණේ ඇයි? උඹලව ගහලා ඝාතනය කරා. හැබැයි උඹලද වීර වෙලා polisi hමුදාවේ මුදාවේ නාවික හමුදාවේ වල්ල හමුදාවේ මිනිස්සු ඔය වෙලා අපි ආනවා රණවීරුව කස්සබට කියලා බල රණවීරුව කියලා මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා අපි ආනවා රණවීරුව සාමුකේ බල මේ තරම් මේ රට පාව දුන්නද අනුර කුමාරගේ ඩයස්පෝරාවේ සල්ලි වලට මේ රට පාව දුන්නද මේ රට ජනතාව ප්‍රශ්න කරනවා ඒකද අපි කියනවා අපි අරස් කරපල්ලා පොලිසිය අපි අරස් කරපල්ලා ප්‍රශ්න මෙතන නවතින්නේ මේ රටේ සුවසක්කු ජනතාව වෙනුවෙන් යුද්ධය කරපු මිනිස්සු දැන් තෝයෝ කියලා මේ ආණ්ඩුව කියනකොට මේ යුනිෆෝම් එක දාගෙන බලහත්කාරයෙන් මේ යුනිෆෝම් දාගෙන රාජ්‍ය විරෝධීව කියනවා ශ්‍රී ලංකා පොලිසිය මේකම වාසි අධිකරණ කරු වාර්තා කරා දෙන්න නැත්නම් මිනිමාරු රාෂ්ට්‍රවාදීගේ සමගම කියනවා කියලා අපි ඒක ලෝකල් දක්වන සිංහල දෙමළ මුස්ලිම් හැම වඩේකට போட்டோட்டையாக தீனும் போட்டோன்றைக்கு வெளியே ஆள்பாட்டாங்கள் போயிடாது அதே மாதிரி இந்த உங்களுடைய இது சமாதானமாக இதை முடிக்கலாம் அது போட்டோ உங்களோட பேர் வந்து மாரிமுத்து சக்திவேல் அதில் கருத்து வந்து அந்த ஆர்ப்பாட்டங்களோ வெளியே போயிடாது இப்போ சமாதானமாக இடைவெளி வராமல் செய்யலாம். ඒ නිසා මෙතන මේ රාජ්‍ය විරෝධී ක්‍රියාව කිසි දෙයක් වෙන්න බෑ කියන එකත් ඒ නියෝගයෙන් බාර දීලා තියෙනවා. අධිකරණියෝගේ දුන්නා. අධිකරණයේ මේ වචනේ පුළුවන් ද පාවිච්චි කරන්න? වචනේ පාවිච්චි කරන්න බෑ. වාසනයේ නිදාස මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිගන්න තියෙනවානේ. ඒ නිදාස එයාලට තියෙනවා. හරි. එතකොට මේ පදියක් ඒක අයිති වෙනවා. ඊට අමතරව ඒ සම්බන්ධව අපි අපිට පොලිසිය යන්ත්‍රයක් දාන්න ඕනක විභාග කරන්න. නෑ නෑ. ඔබතුමාලා දෙපළා සමගතුමාලා ඔබතුමාලා අපි හරි. කිසිම ගැටලුවක් නෑ අපි ඒ වගකීම දාලා ඒ සඳහා අපිට අපි පැමිණිල්ල දාමු. ඊයලි වල කාටවත් මට ඔයාව මරණෝ කියන්න බෑනේ. මේක සාකච්ඡා කරන්නේ මේ ව්‍යවස්ථාවක් ගේන්න එයාලා යෝජනා කරනවා. එක් රටක් යන්නේ
මේ රට ඇතුලේ හැමෝම දිනුම් දෙද්දී මේ රට ඇතුලේ රට කඩන්න දේශන පවත්වන්න බෑ. මේ ඉස්සෙල්ල මුට්ටි දාලා බලනවා. රටේ ජනතාව ඉගෙනද කියලා. අපි නිදි නෑ. අපි නැගිටලා ඉන්නේ. මේ විශේෂයෙන්ම නිදි නෑ. කියන්නේ ව්‍යවස්ථාවක් දැන් ඒක තමයි කාටද එහෙම එනේන කියන්නත් ඒක ඉතින් මෙතන කඩන්නනේ කියන්නේ. මේ වචනේ ප්‍රශ්නේ ආණ්ඩු ක්‍රම පැමිණිලා නැත්නම්. ඔව් එන්නේ එතන ප්‍රශ්න අපි අද ආවේ මේ ස්ථානයේ රට බෙදන්න කට්ටිය යම්කිසි සාකච්ඡාවක් කරනවා. ස්වයං නිර්ණය තීරණ අයිති ඉල්ලලා. ඉතින් මේක ඇවිල්ලා ව්‍යවස්ථාවෙන්ම මේ ශ්‍රී ලංකාව එහෙම මේ කඩාවෙන් කරන්න වෙන කාටවත් බෑ. පහුගිය කාලේ යුද්ධයක් තිබ්බා. දැන් ඒ යුද්ධ ගිනිදැල් ඔක්කොම නිමා වෙලා රට සාමකාමී තත්වයකට තමයි තියෙන්නේ. දැන් මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා මේ තැන් තැන් වල කට්ටිය එකතු වෙලා මේ කුටු කුටු ගන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේ දේවල් වල අපිට දෙන්නේ නැහැ කොහොමද? සාකච්ඡා කරනවා සුවර්ණ නිර්ණ අයිතිය ඉල්ලන්නේ. ප්‍රසිද්ධිය සාකච්ඡා කරනවා. ඒකට විරුද්ධව තමයි අපි මේ ආවේ. හැබැයි අපි අද දවසේදී කියනවා මේ වගේ දේවල් වෙනකොට මීට කලින් නවත්තන්න කටයුතු කරන්න ඕනි පොලිසිය. පොලිසිය ගිහිල්ලා මේකට විරුද්ධ වෙන අපිට තමයි අධිකරණ නියෝගය අරන් තියෙන්නේ. ආරක්ෂාව දීලා අධිකරණ නියෝගය ගන්න ඕනි. ඊට කලින් මෙන්න මේ විදිහේ රට බෙදන්න කතා වෙන ඒව නවත්තන්න විවස්ථානුකූලව බෑ. රට බෙදන්න විවස්ථානුකූලව බෑ. අද මෙතන සුවර්ණ අයිතිය ඉල්ලන්න සාකච්ඡා කරන සම්මන්ත්‍රණ ප්‍රවත්වනවා. වහම ඒක අපි දැන් සාකච්ඡා මාර්ගයෙන් කිව්වා නීති ඉදිරියේදී අපි බලනවා පොලිසිය පැමිණිල්ලක් දානවා. අන්නේ පැමිණිල්ලට නීතිය ක්‍රියාත්මක කරනවාද කියලා. අන්ද්‍ර කුමාරගේ ආණ්ඩුව උතුරට එකයි දකුණට එක නීතියක්ද කියලා අපි බලනවා. අන්න ඒකට යම් ඔක්කොම පොලිසියට අපි නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒ අධිකරණ නියෝගයට අපි ගරු කරනවා. ඒ අධිකරණ නියෝගයට ගරු කරලා අපි සාමකාමී විරෝධතාවය ප්‍රකාශ කරලා අපි මෙතනින් ඉවත් වෙනවා. මොකද මගේ නාමයට ඇවිල්ලා තියෙන අධිකරණ නියෝගයක් සිංහල රාවය සංවිධානයේ ප්‍රචාරක ලේකම් මధుභාෂණ ප්‍රවත්වහන්සේ අනාය විසින් 10 වෙනි දින ජෝෂප් මාවතේ මීගමුවේ ලිපිනේ පිහිටි ජාතික දීවර සහයෝගිතා ස්ථානයේ අපි මාර්ග නීති උල්ලංඝනය කරේ නැහැ. අපි කිසිම දෙයක් කරේ නැහැ. අපි අකණ්ඩව සටන් කරනවා. මේ රටේ ඉන්න පුරවැසියන්ට අපි කියනවා. මේ රටේ රටවැසියන්ට අපි කියනවා එන්න. මේ රටේ ඒකීය භාවයෙන් සටන් කරන්න එන්න. මේ රට ඒකීය විදියට රැකගෙන අපි අනාගතයේ ඉන්න දරු පරම්පරාවන් වලට මේක දායාද කළ යුතුයි. විශේෂයෙන් කියන්නේ ඔය අපි ආරංචි වෙනකොට මොටර් කෝඩ්යක් නැතුව රාජ්‍ය ගිහිල්ලා රෑන් පොරවල් සාකච්ඡා කරනවා. ඔබ තවමත් චැනල් රෝ TV YouTube channel එක subscribe කළේ නැත්නම් subscribe කර bell button එක press කර ඉදිරියට රැගෙන යන්න. ස්තුතියි.